ඔන්න අපි දැන් තැනට ඇවිල්ලා ඉන්නේ. මාර කන්දක් උඩකට නැග්ගා. බලමු මම ඔයාලට පෙන්නන්න. සුපිරි බයික් එකක් ගාවට ඇවිල්ලා නැවතුවා. බයික් එකක් කියලා කියන්න බෑ මේකට. පේනවා ඇති. කොහටද යන්න තියෙන්නේ? ඔන්න මම ඔයාලට පෙන්නන්නම් මේ පාරේ වාහන වගේක් ගිනි අරගෙන මොකක් හරි එකක් හින්දා. පේනවා ඇති මේ කාර් එකේ පිටිපස්සේ කෑල්ල තනිකර ගිනි අරගෙන තියෙන්නේ. මාර වැඩි. මදන ගෑස් ලීක් එකක් වෙලා මොකක් හරි නේ එතන. දැක්කද ගෑස් බටේ තියෙන්නේ එතන? ඔව්. රජයෙන් දෙන ගෑස් බට තියෙන මේ බටයක් ලීක් වෙලා ඔක්කොම ගිනි අරන් වාහන එතන තිබිච්ච. ඔයාලට එද්දිත් පෙන්නන්නම් ඒක හරියට ළඟට. මේ පේන ඇති ඔයගොල්ලන්ට එන කන්දක් උඩ ඉන්නේ අපි. මෙන්න මේ જાතිය බයික් එක තව එකක් අම්මා. මෙහෙ තියෙන්නේ මේ වගේ. අම්මා සුපිරි. මාර කන්දක් නගින්න තියෙන්නේ. මේ පේන ඇති මෙන්න මේ පැලයක් ගන්න තමයි අපි ආවේ. ඒගොල්ලෝ කිව්වා අපට දෙන්නම් කියලා එක පැලයක් ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මේකේ මේ වැල්ල යන්නේ තනිකර. මේ මුළු බිත්තිය පුරාම ගිහිල්ලා තියෙන්නේ ඒ පැල. තනිකර වැල යන්නේ. ලස්සන නිකන් දම් පාට මල් එන්නේ. තව දුර යන්න තියෙනවා. ඔව් නේ. ඕගලන්ට පේන ඇති මේ කැලේ තනිකර ගිහිලා තින්නේ වැල් අර ගහේ ගහ බදාගෙන ගිහිලා තියෙන වැලක් උඩට. එනට මේක වැල් එහෙම ගොඩක් යන්න ගත්තාම ඉතින් කපන්න පුළුවන්. අපි මේ පැලේ වැඩියම ගන්නාවේ මේ පැල කරන්න කියන්නේ පැල වෙච්ච පැල ගන්න අඩුයි. මොකද වැලක් ගියොත් ඒකේ වැලේම තමයි යන්නේ දිගට පොඩි පැල ගන්න අමාරුයි පැල જાතියේ. දැන් අපට Facebook එකෙන් එයාව හම්බුණා. එයා කිව්වා එයා ගාව පැලයක් තියෙනවා කියලා ගිහිල්ලා බලමු. මම ඔයගොල්ලන්ට පෙන්නන්න මෙන්න මෙතන ගහක ගෙඩියක් කෑවා. මෙහි ඉතාලිය කියන්නේ ඒවට ප්‍රූඤ්ඤ කියලා මම හිතන්නේ කියන්නේ ඉන්නේ. ඔව් ප්‍රූඤ්ඤ ගෙඩියක් කෑවා. පට්ට රහයි ගෙඩිය. අමු ගෙඩියක් කෑවේ ඒත් රහයි. ඔය මොනවාද පේස්කද? පැල කරනවා. ඔව් පැල කරලා බලමු. ඇල්බිකොක්ක. මේ තියෙන්නේ ඇල්බිකොක්ක කියන ගෙඩි. ඒව නම් අමුයි. ඒව කන්න බෑ. ගෙඩි නම් තියෙන ගොඩක්. වෙන නැති කාලට. අපි මාර කන්දක් උඩ ඉන්නේ. කොහෙන් පැල කරමු? යද්දී. මේ පාරවල් නිකන් අර සිචිලිය වල පාරවල් වගේ. දෙපැත්තේ. ගහන යට මැසේජ් එක අපි ආවයි කියලා ළඟට. අම්මා මේ කැලේක නැත්තේ මෝටර් බයික් එකකුත් තියෙනවද එතන? ඕගොල්ලන්ට පේන ඇති අපි
ගත්තේ සිටි එක මැද්දනේ. සිටි එක මැද ගොඩක් ගෙවල් ගණන් වැඩි. මේ වගේ පැතිවල මොකද මම ඔයාලට ෆොටෝ ටිකක් දාන්නම්. අපි මේ ළඟදි ගයක් බැලුවා. ඒ ගෙදර ෆොටෝ ටිකක් දාන්නම් මම ස්ක්‍රීන්ෂොට් ගහගෙන තියාගෙන තිබුණා. මම ඔයාලට ඒක බලන්න දාන්නම්. ඒ ගේ ගාන වෙනවා කොහොම හරි මෙහි ඉතාලි සල්ලි වලින් 56000ක් වෙනවා. ඒගේ පට්ට ලස්සනයි වත්තත් එක්කයි සුපිරි ගයක්. ඒ වුණාට තියෙන එකම ප්‍රශ්නේ දැන් මට ආයෙමත් ගයක් ඉතාලියේ ගන්න බෑ. මොකද මාව ඒ කියන්නේ මම ඉතාලියේ ආයෙ ගයක් ගත්තොත් එහෙම මාව ටැක්ස් එකට හවු වෙනවා. ඒක නිසා මම රජයට තව ගාණක් වැඩියෙන් ගෙවන්න ඕන. මම ආයෙමත් ගයක් ගන්න නම් මම ඒ ගේ ගන්න ඕන එක්ක සාන්ද්‍රගේ නමට නැත්තම් අපේ අම්මාගේ නමට එක්ක අපේ පවුලේ කවුරු කාගේ හරි නමකට ගන්න ඕන. මොකද මගේ නමින් ගෙවල් දෙකක් ගන්න බෑ. ගෙවල් දෙකක් තිබ්බොත් මම ටැක්ස් එකට හවු වෙනවා. බලමු ඉතින් ඉස්සරහට මම හිතාගෙන ඉන්නේ මේ වගේ කැලයක් තියෙන. කියන්නේ සාමාන්‍යයෙන් වත්තක් එක්ක පොළොවේ පස් තියෙන්නේ. පස්සේ තියෙන වගේ වත්තක් වගේ ලංකාවේ තියෙන්නේ. ලංකාවේ වගේ වත්තක් තියෙන ගයක් ගන්න තමයි ඉතින් හිතාගෙන ඉන්නේ ඉස්සරහට. බලමු කොහොම වෙයිද කියලා. ඕගොල්ලන්ට පේනද මේ පාරවල් තියෙන්නේ? එහෙනම් පොඩි පාරවල් තියෙන්නේ. මේ වගේ පැතිවලත් ඉතින් මිනිස්සු ඉන්නවා. යන්න එන්න පොඩ්ඩක් කරදරයි. ඒ වුණාට අර පාඩුවේ ඉන්න පුළුවන්. දැන් අර අපි ඉන්න පැතිවල ගොඩක් සද්ද බද්දය මේවා ඇහෙනවා. මේ වගේ පැතිවල නම් එච්චර සද්ද එහෙම නැහැ. මොකද කැලේට වගේ වෙන්න කන්ද උඩට වෙන්න තියෙන්නේ. වෙනවා ඇති. තනිකර වත්තවල් එක්කයි සුපිරි. මම ඔයාලට ගෙදර ගියාට පස්සේ පෙන්නන්නම් එයාලා දීපු ප්ලාන්ටන් ටික මාර ලස්සනයි ඒක. මම ගත්ත ඒත රෝස මල් වල අතු වගේක් ගත්තා. ඒවත් පෙන්නන්නම්. මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් අර ආයිමත් ඔයගොල්ලන්ට යද්දි මම පෙන්නුවානේ. අර වාහනයක් ගිනි අරගෙන තියෙන මෙතන මේ ගෑස් ලීක් එකක් වෙලා. මම ඒක පෙන්නන්නම් ඔයාලට ආයිමත්. මේ තියෙන්නේ මේ වාහන සෙට් එකම ගිනි අරගෙන. වෙනවා ඇති. මේ තියෙන්නේ අපි කලූරයක් ගෙනිච්ච ඒගොල්ලෝ දීපු පැල ටික ඒවා දාගන්න. මේක අස්සේ තමයි ඉතින් පැල ටික තියෙන්නේ. වෙන ඇති. මුල් එක්ක තියෙනවා. ඔව් අපි ගෙදර ගිහලා පැල කරගන්න ඕනේ ඊළඟට. මම ඔයගොල්ලන්ට පෙන්නනවා ඊට පස්සේ ඒගොල්ලෝ දීපු අර ප්ලාන්ටන් ටික මාළු ටැංකියට දාන. මේ පේන ඇති ඔයගොල්ලන්ට මේ ප්ලාන්ටන් ටික එහෙන ලස්සනයි. ඒකේ යට මුල් වගේක් තියෙනවා. එහෙන ලස්සන මුල් වගේක්. ඔන්න අපි දැන් ඒගොල්ලෝ දීපු පැලය මේව සේරම ටික දාගත්තා. දැන් ඉතින් ගෙවල් පැත්තට යනවා. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මේ වීඩියෝ එක ගොඩක් දිග වීඩියෝ එකක් නෙවෙයි. මේ පැත්ත ගොඩක් ලස්සනයි වුණාට හරියට පෙන්වන්න විදියක් නැහැ. ඔයාලට මම ඩ්‍රෝන් එකක් ගෙනාවේ නැහැ. ගෙනාවනම් සුපිරි වීඩියෝ එකක් දාන්න තිබුණා උඩ යවලා මෙතන. පට්ට ලස්සනයි. මම ඔයාලට පෙන්නනම් මෙතනින් පහළ පේන හැටි. තනිකර ජෙනෝවා සිටි එකම පේනවා. සුපිරි පට්ටම ලස්සන. පේනවා ඇති ආයි. ඔන්න ඔයාලට මම පෙන්නන්නම් මම අරගෙන ආපු ප්ලාන්ටන් ඒ පැල ටික අපේ මේකට දාන්න යන්නේ ඉබ්බොයින් එකට. වෙනස් જાතියන්නේ පැලවි ये वैसे करना है बड़ा है दिखराने आए मसाला उन्हें
මේ තින්න අපට හම්බ වෙච්ච පැලේ. මේ වතුරේ දාලා තිබුණා කිව්වේ. ඒවි. අපි දැන් Facebook එකෙන් දෙන පැලේ ගිහිල්ලා ගත්තා. ඊට පස්සේ දැන් ආවා ලෙරෝයි එකට ආව පොඩ්ඩක් මේ බලන්න පොඩි රවුමක් දාන්න. මොකද පස් જાතියක් ගන්න තියෙනවා. බලමු මෙතන මේ බඩු වගේක් දාලා දෙන පුටු මේසේ වගේ දාලා තියෙන අඩුවට ගිහිල්ලා බලමු පොඩ්ඩක්. හරි නැද්ද? මේ පේන ඇති මෙතන තියෙන ඔක්කොම බාබකියු මැෂින්. මම ඔයාලට පෙන්නනම් අපේ ජාතියේ පූල් දාලා තියෙනවා මෙතන. මේ තියෙන්නේ පූල් 3ක් තියෙනවා. ඒ නැති මේක අපේ වට වඩා පොඩි. මෙන්න මේක අපේ සයිස් එක. කොළ පාට එක තියෙනවා අපි ගාව. කහ පාට එක නැත්තේ. මම පෙන්නන්න ඔයාලට මෙතන තියෙන තනකොළ කපන මැෂින් තියෙනවා. එකක් වෙන යුරෝ 54ට තියෙනවා, 95ට තියෙනවා, 104ට තියෙනවා. එක එක ගණන් වලට. මේ තියෙන ඔක්කොම තනකොළ කපන මැෂින්. මේ තියෙන්නේ පේන ඇති මෙතන තියෙන්නේ තනකොළ කපන ලොකු මැෂින්. ඕගොල්ලෝ දන්නේ නැති අර බිම හරි මට්ටමට තනකොළ කපන මැෂින් තියෙන්නේ. ඒවා වෙනවා යුරෝ 700 ගණන්, 400 ගණන්, 300 ගණන්, 500 ගානට. ඔය වගේ ගණන් තමයි යන්නේ. මේ පැත්තේ තියෙන පෙට්‍රල් වලින් වැඩ කරන ඒ ඔක්කොම. මේ පැත්තේ තියෙන ඔක්කොම ඉලෙක්ට්‍රික් ඒවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් එක. ඒව නම් ගණන් අඩුයි 99, 100, 100 ගාන, 200. ගොඩක් අඩුයි ඒවා. ඉලෙක්ට්‍රික් ඒවා ගණන් අඩුයි. මේ තියෙන ඔටෝ රොබෝලා. මෙන්න මේවත් සුපිරියයි. ඔන්න මේ වීඩියෝ එක නවත්තන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එකෙත් විනාඩි 15කට වෙනකම් මම වීඩියෝ එක හදලා නවත්තලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එකේ පොඩි දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්න. මේ වීඩියෝ එකේ අර එක තැනක් තියෙනවා ඔයගොල්ලන්ට මතක ඇති. මම අර මල් පැලේ කරා නිකන් අර ප්ලාන්ටන් වගේ ගෙල්ලා ඉබ්බොයින් අර වාස්ක් එකට දාලා එතනට දාලා වෙලා ඊට පස්සේ වීඩියෝ එක නැවතිලා මම කඩේකට වීඩියෝ එකක් පටන් ගන්න. මේ වීඩියෝ එක එතනින් එහාට අලුත් වීඩියෝ එකක්. ඒ වුණාට මම මේ සෙට් එකම ඒ කියන්නේ මුළු වීඩියෝ සෙට් එකම එකකට සෙට් කරලා තමයි හදලා තියෙන්නේ. මේ වීඩියෝ එක දැන් ඔයගොල්ලෝ අන්තිම බලලා ඉවරන අර මම තනකොළ කපන මැෂින් එකක් පෙන්නුවනේ. මේ වීඩියෝ එකේ ඊටු කොටසත් මම ඉක්මනටම හදලා දාන්නවා ඔයාලට බලන්න. බලමු මේ වීඩියෝ වලින් පස්සේ අලුත් වීඩියෝ ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්න. එහෙනම් අපි සෙට් වෙමු ආයිමත් මේ වීඩියෝ එකම ඊටු කොටසෙන්. වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට නම් කියන්න තියෙන්නේ ෂෙයා පාරක් දාන්න කියලා. අලුතෙන් බලන කෙනෙක්ට නම් ඉතින් කියන්න තියෙන්නේ මතකතෝ සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න. හරි එහෙනම් අපි සෙට් වෙමු මේ වීඩියෝ එකේම ඊටු කොටසෙන්. කට්ටියටම බයි එහෙනම්.